යනවා සංචාරේ. යද්දි කතක්ව දැකලා කාන්තාවක් දැකලා ඒ කාන්තාව කෙරෙහි සිත් ඇදගෙන රජවාසලට කැඳව ගන්නට හිතනවා. ඊට පස්සේ සස්වාමිකද කියලා විමසලා බලනවා. සස්වාමිකද කියලා කියන්නේ සැමියෙක් සහිතද කියලා සොයා බලනවා. සැමියෙක් සහිතයි. ඇය විවාහ වෙලා. ඇමති ඇවිල්ලා රජුට කියනවා, රජතුමනි මේකයි ඇත්ත කතාව. රජතුමා කල්පනා කරනවා ඇයගේ සැමියා මරලා හරි ඇයව රජවාසලට කැඳව ගන්න ඕනේ කියලා. එහෙම හිතලා ඔහුව රජවාසලයට කැඳවනවා. ඔහුටත් ඉවෙන්මෙන් වැටහුණා රජුගේ අදහස. මරණ බියෙන් බියපත්ව රජාන අකුරටම ඉටු කරනවා. මේ දුප්පතා දැනගෙන රජුගේ චිත්තේ සේවය කරයි මරණය රැඳි ලෙස මත්තේ වරදක් සෙවුමුත් ඔහු වැඩ ගැන නිත්තේ අබැටක් පමණවත් ඇල්ලීමට නැත්තේ ඔහුගේ වරදක් අල්ලගන්න බැරි තැන මිනිස්සෙකුට කරන්න බැරි රාජකාරියක් පවරලාවත් ඔහුව මරන්න කල්පනා කළා. ඇවිලි තව තවත් රජුගේ කාමගිනි ඇය පිළිබඳව අදහස පෙරමුණට ගනී. සිදු කළ නොහැකි කිරියක් යයි සිතට දැනි මේ ලෙස කරන්නට රජයන ඔහුට දුනී. ගෑමට පැළඳුමට වන්නට සුවතාවේ කඩු පුල්ලාරනුවන් මැටි ගෙනෙනට කීවේ. ඒවා රැගෙන මාගේ නෑමට පෙර ආවේ නැතිනම් රාජ උදහස ලැබෙතැයි කීවේ. අර දුප්පත් මිනිස්සයා හිතාගත්තා අද නම් මාව ඉවරයි කියලා. කොයි හැටිවත් උත්සාහ කරලා බලන්න හිතුවා. මරබිය නැගුණු ඔහුලෝපල් සුරන් වැඳ ගෙට දිව ගෝසින් දැක සොඳුරිය පෙමින් තාද ලිප මත තිබුණ සැලියෙන් බත් මූලක් බැඳ ගමනට පිටත් විය රාජ ආන කරන ලේද. දුවගෙන ගිය ඔහුට දවල් වෙනකොට හොඳටම බඩගිනි.
ඒ වගේම මහන්සි. ගඟකුත් හම්බ වුණා. ගඟ අද්දර විශාල ගහක් මුල වාඩි වෙලා බත් මුල කන්න සූදානම් වෙනවා. යොදුනක් පමණ ගොස් හිඳගෙන ගහක් මුල කන්නට හිතාගෙන බත් මුල ඉනුව කල මගියෙකු මුණ ගැසී ඔහුටද පෙමිණි දල කොටසක් පිදී ලැබ ගන්නට පිනෙහි පල ආහාරය රැගෙන කොටසක් ඉතුරු කොට ගඟටද දැමි මාළුන්ටද පිහිට ලෙස පින්ගත් නාරාජෙක් මිනිසෙකු ලේස පැමිණ කඩුපුල් මැටි ගෙන දුනි ඔහු පැතුලෙසින දෙන්නට සීතා රාජුහාට ඒවා සැනින ආපසු දුවන්නට විය මවමින් සිහින රජ්ජුරුවොත් කල්පනා කරනවා මේ මිනිස්සයා කොහොම හරි මම කළ නියෝගය ඉටු කළොත් හෙටවත් මරා ගන්නට බැරි වෙනවා. ඒ නිසා කල්තියා නුවර දොර වහන්න ඕන කියලා දොරටු පාලකයන්ට කල්තියා නුවර දොර වහන්නට නියම කළා. අර මිනිස්සයා එනවා පෙනිපෙනි වහන්න එපා කියලා කෑ ගහද්දී දොරටු පාලකයෝ දොර වැහුවා. නගරයේ දොර වසා දැන් කොහොමද යන්නේ යනුවෙන් දුප්පතා දොර ළඟ වැළපෙන්නේ කළ යුතු දෙයක් මේ විපතට නැති වෙන්නේ රැබෝවන විටදී පන්සල වෙත යන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අරගෙන ආපු කඩුපුල් මල් අරුණුවන් මැටි ගේට්ටුව ළඟ දැම්මා. ඔන්න දේවයන් වහන්සේ කඩුපුල් මල් අරුණුවන් මැටි කියලා. මිනිහට යාගන්ට තැනක් නැහැ. කල්පනා කර කර හිටියා. ඔහු දන්නවා හෙට රජතුමා ඔහුව මරලා ඔහුගේ බිරිඳව ගන්න බව. හැන්දෑවේගෙන එනකොට හීන් සැරේ පන්සලට ගියා. ඔහු බණ මාඩුවේ පාසෙකට වී වැතිරගෙන ලතවිය බෝවන්නට යන විපත ගැන නරනිදු රාජ මැදුරේ කම්ගිනි ඇවිල දාන සිතමින් ඇයව ගැන පාසු විය ඇඟිලි ගැන අර කාලකන්නි මිනිස්සයා යාන්තම් වරදකට හසු කරගත්තා. හෙට මම ඔහුගේ හිස ගසා දාන්න නියම කරනවා. හෙට ඉඳන් අර ලස්සන කාන්තාව මගේ අන්තපුරේ. එතරම් ලස්සන කාන්තාවක් මගේ අන්තපුරේ නෑ.
රජු මෙහෙම කල්පනා කර කර හිටියා. නිින්ද ගියේ නෑ. මහරෑ මහා භයානක ශබ්ද හතරක් ඇහෙනවා. මැදියම් යාමයේදී දුසන සෝ කියා බිහිසුණු හඬක් පිට විය ලොව සැලෙන නියා මරබිය නැගුණු රජ පහයෙන් ඉවත නොයා ඇඳ මත වෙවුලමින් සිටියා දෙනෙත අයා හෙන හඬක් වාගේ දුසනසෝ කියලා මහා භයානක ශබ්ද හතරක්. දැන් රජාට අර තැනැත්තිය ගැන අමතකයි. ඔහු කල්පනා කරනවා මොකක්ද මේ ශබ්ද හතර? මම කවරදාකවත් අහලා නැහැ මේ විදිහේ භයානක ශබ්ද හතරක්. මේවායින් මට විපතක් වෙයිද? නැත්නම් රටට විපතක්ද? ඒත් නැත්නම් රටටත් මටත් විපතක් වෙයිද කියලා. දැන් රජ්ජුරුවන්ටත් මරබියේ එළි වෙනකල් නින්දක් නෑ. හිමිදිරියේම බමුණන් පුරෝහිත හඬ ගැන ඇසුණු ඇසුවා රජු පරාජිත අඳුරට පිවිසි කෙනෙකුට මෙන්නුනාහිත ඕනට ඒ ගැන කිසිවක් වැටහුනේ නැත. පුරෝහිත බමුණෝ අඳුන් කුඳුන් වුණා. මොකක්වත්ම දන්නේ නැහැ ඒ පිළිබඳව. ඒ දන්නේ නැහැ කිව්වොත් රජුගේ සැලකිලි අඩු වෙනවා. ඒ නිසා වුන් කියනවා රජතුමනි මහා භයානක ශබ්ද හතරක් මෙයින් රජතුමාත් විනාශ වෙනවා රටත් විනාශ වෙනවා කියලා. රජු තවත් බය වුණා. මේ විපතින් බේරෙන්න ක්‍රමයක් නැද්ද කියලා ඇහුවම තියෙනවා දේවයන් වහන්සේ. මේකට සබ්බ සතක කියන යාගය කරන්න ඕන. ඒ කියන්නේ සීලම සත්වයින්ගෙන් 100 ගිනි දෙවියන්ට පුදන්ට ඕනි කියලා. රජු අනකලා රාජ පුරුෂයින්ට ඒ සත්තු 100 ගේන්ට. රාජ පුරුෂයන් ඒ සතුන් ගෙනවිත් රජ මිදුලේ කණු හිටවා බැන්දා. ගෙනවිත් සත්තු යාගෙට කණුවල බැන්ද මරහඬ තලතියේ ගැන පවසනු මන්ද හඬන වමරන්නට ගෙන ආදරුවන්ද පපුවක් ඇති අයට ඉවසනු පුළුවන්ද. ඒ අතර අරගෙනාව දරුවන්ගේ දෙමව්පියෝ නෑදෑයෝ හිත මිත්‍රයෝ වට වෙලා විලාප නගනවා. අයියෝ මාගේ පුතා මේ බැඳගෙන ආවා දියෝ පාවා බැලුමට නොමැතිද මේවා
කොයි ලෙස සිටින්නද මාහදවත වාවා යයි වැළපෙති ආයෙක් මුව කඳුලැලි නාවා ඇස් දෙක වාගේ සිටි නිතිරැක බලාගෙන මගේ රත්තරන් දුවරු ඇතිව වැඩේ එන ගින්නට දැමීමට ගෙන ආ නිසාවෙන ශෝකය නැගී ඒ ලෙස හද පැලේ යන